කෘෂිකර්මාන්තයේ දියුණුව කියන්නේ රටක දියුණුවේ සාධකයක්. ශ්‍රී ලංකාව වගේ කෘෂිකාර්මික රටකටත් කෘෂිකාර්මිකංශයෙන් ඉහළ දියුණුවක් ලබා ගැනීම අද කාලයට ගැලපෙන යාවත්කාලීන වුණු නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියොත් මම නිවැරදි. ඉතින් මේ දේවල් ගැන කතා කරද්දී ගොවි මහතුන්ට නැතිවම බැරි උපකරණයක් තමයි වතුර පොම්පේ කියලා කියන්නේ. වගාවෙන් අපේක්ෂිත උපරිම අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ කලට වේලාවට අවශ්‍ය වතුර ලබා දුන්නොත් විතරයි කියලා ගොවි මහතුනුත් අත්දැකීමෙන් දන්නවා. ඒක එහෙම වුණත් තරගකාරී වෙළඳපොලේ හොඳ වතුර පොම්පයක් තෝරා ගන්නවා කියන එක ගොවි මහතුන්ට ලේසි කාරණාවක් නෙවෙයි. ඒක තරමක අභියෝගයක්. නමුත් මම දැන් මේ කියන ලෝක වෙළඳපොලේ වසර 95කට ආසන්න කාලයක් විශ්වාසය දිනාගත් ස්ටිල් සන්නාමයෙන් මෙරටට හඳුන්වා දෙන ස්ටිල් වතුර පොම්පේ නම් ගොවි මහතුන්ට ඉතාමත් හොඳ තීරණයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. දශක 8කට වඩා වැඩි කාලයක් විශ්වාසය හා වගකීම සමගින් ඩිමෝ වෙතින් මෙම වතුර පොම්පේ මෙරටට හඳුන්වා දෙන නිසා ප්‍රමිතිය ගැන බය වෙන්න දෙයක්. ස්ටිල් වතුර පොම්පේ ගැන කතා කරනකොට මේක කාර්යක්ෂමතාවය අතින් ඉතාමත් ඉහළ වතුර පොම්පයක් බව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ගොවිබිමේ පිහිටීම වතුර පම්ප කරන උස දුර වගේ සාධක බලලා කට අඟල් ප්‍රමාණය අනුව අඟල් 2 සිට අඟල් 4 දක්වා WP 300, 600 සහ 900 ලෙස මාදිලි 3කින් ස්ටිල් වතුර පම්ප මිලදී ගන්නත් පුළුවන්. ජර්මන් තාක්ෂණයට අනුව නිපදවන නිසා ප්‍රමිතිය අතින් ඉතාමත්ම ඉහළයි. යුරෝ 5 එන්ජින් තාක්ෂණයෙන් බලගැන්වීම නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය අතිනුත් ඉතාමත් ඉහළයි. ඒ වගේම ගැස්සීම් අඩුයි, වැඩ වැඩි. මේ නිසාම වතුර පොම්පේ ජීව කාලයටත් ඉතාමත්ම හොඳයි. ඉතින් ස්ටිල් වතුර පොම්පේ තමයි ගොවිබිමේ අලුත්ම පෙරලිකාරය. හොඳම දේ තෝරගන්න, වැඩි අස්වැන්නක් ලබා ගන්න. ඉතුරු කරන මන්තරේ වතුර බෙදන යන්තරේ ස්ටීල්